හෙලෝ ගයිස්, ඉතින් ඔන්න ඔයාලා දැන් සුබ දවසක් කියලා බී ගන්නවා. යස්සට එක්ක ඉතින් එන තවත් අලුත් මලුත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝෙන් කතා කරන්න යන්නේ අලුතින්ම රිලීස් වුණු මේ Honor X9D 5G කියන මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක ගැන. එහෙනම් ඉතින් අපි කතා නැතුව ඉක්මනටම යමු වීඩියෝ එකට. ඉතින් මම මේ ෆෝනේ රිවිව් කරන්න තෝරගත්ත මේ Honor මෙයාලගේ ඔෆිෂියල් සයිට් එකම. ඉතින් මේක මෙයාලා දාලා තියෙනවා මේ ෆෝන් එක ගැන ඕවර්විව් ස්පෙસિෆිකේෂන්ස් මොනවද කියලා. එහෙනම් අපි බලන්න යන්. ඉතින් බලපුවහම හොඳ ලුක් එකක් තියෙන, ලක්ෂණ ලුක් එකක් තියෙන ෆෝන් එකක් විදිහට පේනවා. අපි පල්ලෙහාට බලන්න මේ සයිට් එකේ බලන්න යන්. මෙයාලගේ ඕවර්විව් එක ඉස්සරහම බලලා ඊට පස්සේ අපි ස්පෙસિෆිකේෂන්ස් බලමු. ඉතින් මෙතන හයිලයිට්ස් ටික තියෙන. ඉතින් මේ ටික විස්තර ඇතුව පල්ලෙහා දාලා තිනවා. අපි බලන්න යන්. four colors, four expressions of style කියලා තියෙන කලර්ස් හතරක් තියෙනවා. මේ කලර්ස් හතර තමයි තියෙන්නේ. එයාලා ප්‍රධාන වශයෙන්ම මේ රෙඩිෂ් බ්‍රවුන් කියන එක තමයි එයාලා මේන්ලි කරන්නේ. ඊට පස්සේ මේ ලා නිල් පාට වගේ එකක් තියෙනවා. සුදු පාට, කළු වෙන පාටත් එක තමයි තියෙන්නේ. ඊට පස්සේ industry leading resistance to drop dust and water, dust and water resistant ගැන තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ 2.5 meter drop resist survive drops from up to 2.5 meters. ඒ කියන්නේ මේ මීටර් 2.5ක උඩ ඉඳන් වැටුනොත් මුකුත් වෙන්නේ නැහැ කියලා මෙයාලා ගැරන්ටි කරනවා කියලා කියන්නේ. ඒ වගේම IPX9K කියන water resist එක මෙයාලා දීලා තියෙනවා. ඒ වගේම IP6X කියන dust resist එකත් මෙයාලා දීලා තියෙනවා. ඉතින් ඊළඟට අපි ගත්තොත් ඊට පස්සේ මෙයාලගේ දෙන new era of drop resist කියලා. ඒ කියන්නේ මෙයාලා drop resist එක ගැන තමයි කියන්නේ. 6 cushioning layers, cushion layers 6ක් තියෙනවා. certified drop resist එක තමයි මෙයාලා 2.5 meter කියන්නේ. improvement in impact durability එක 100%, 112ක් තියෙනවා කියලා මෙයාලා කියනවා. ඊට පස්සේ අපි ගත්තොත් IP69K maximum grade minimal risk එකක් තියෙන. ඒ කියන්නේ water resist එකට මෙයාලා කියන්නේ. ඉතින් වැස්සකට වගේ තෙමුණොත් මේ මුකුත් වෙන්නේ නැහැ කියලා තමයි ඒකෙන් කියන්නේ. සාමාන්‍ය වැස්සකට වගේ තෙමුණට පොරොත්තු දෙනවා කියලා කියන්නේ. මේ ඔයාලට පේන මේ බෑග්ග්‍රවුන්ඩ් වීඩියෝ එකෙන් පේනවා කොච්චර වතුර පාරක් මේකට වදිනවද කියලා. ඒත් කිසිම අවුලක් නැහැ කියලා තමයි කියන්නේ. ඊට පස්සේ මෙයාලා ටෙම්පරේචර් ගැන තමයි කියන්නේ. මේ ස්පීකර් වතුර ගිහපු එක පෙන්නවා මේ තියෙන්නේ. one tap dust and water ejection automatically expel dust and water from single tap. යාලගේ ස්පීකර් එකට වතුර ගියපුවාම වතුර එළියට ගන්න ස්පෙෂල් ෆීචර් එකක් තියෙනවා කියලා තමයි කියන්නේ. මේ මෙයාලා තියෙන මේ glow friendly touch control operate your phone is when wearing gloves. යාලේ gloves දාලා වුණත් ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන් touch resist එකක් තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ rain proof touch control. ටච් එකට වතුර වැන්නට මුකුත් වෙන්නේ නැහැ කියලා එයාලා කියනවා. ඊට පස්සේ අපි පල්ලෙහාට යද්දී Honor's most powerful battery to date. මෙයාලේ විශේෂ ෆීචර් එකක් තමයි මිලි ඇම්පියර් හව 8300ක ලොකු කැපැසිටි එකක් තියෙන බැටරි එකක් දීලා තියෙනවා. ඉතින් මෙයාලා ගැරන්ටි කරනවා 3 days battery life එක මේකෙන් තියාගන්න පුළුවන් කියලා. ඉතින් 6 year reliable performance තියෙනවා කියලා කියන. ඒ කියන්නේ බැටරි එක අවුරුදු 6ක් වගේ පාවිච්චි කරන්න පුළුවන් කියලා කියනවා. Honor super charge 66 watt charge එකකින් fast charging කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි ගත්තොත් power up your devices anytime anywhere. මෙයාලා on the go charging පහසුකමක් අපිට දීලා තියෙනවා. ඔයාලා පේන මේ emoji එකේ dock එකකින් charge වෙනවා. ඊට පස්සේ build for peak performance from -30 to 55 කියලා තියෙනවා. ඒ කියන්නේ මේක විශේෂ ෆීචර් එකක් වෙනවා. මේ ෆෝන් එක සෙල්සියස් චාර්ජ් එක 55ත් -30ත් අතර ඒ ඕනේ උෂ්ණත්වයකට ඔරොත්තු දෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේක ගොඩක් වටින ෆීචර් එකක්. සීතල රටක කට්ටිය කොච්චර සීතල තිබ්බත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නේ වැඩි වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
ඊට පස්සේ redefining what a display can be. ඊට පස්සේ display ගැන තමයි කියලා තියෙන්නේ. display එකේ මේ image එක දැක්කම පේනවා හොඳ quality එකක් තියෙනවා කියලා. ඉතින් මේකේ peak brightness එක nits 6000ක් කියලා කියනවා. 1.5K ultra clear resolution එකක් තියෙනවා කියලාත් කියනවා. ඒ වගේම 6.79 OLED display එකකුත් තියෙනවා කියලා කියනවා. ඒ වගේම මේකේ sim bezel design එක 1.3mm වගේ ගොඩක් තින්නයක් තමයි. ඒ වගේ මේකේ hertz 120ක superi refresh rate එකක් දීලා තියෙනවා. ඒ වගේම DCI P3 cinema grade color gamut එකක් තියෙනවා. super dynamic vivid display එකක්. ඒ වගේම next gen OLED feature එකක් මේකේ තියෙනවා කියලා කියනවා. ඉතින් super display එකක්. ඊට පස්සේ පල්ලෙහාට dear display gentle on your eyes. මේක ඇහැටත් ගොඩක් හොඳ ඩිස්ප්ලේ එකක් කියලා කියනවා මෙයාලා. ඩයිනමික් ඩිමින් තියෙනවා කියනවා. හොන අයි කොම්ෆර්ට් ඩිස්ප්ලේ එකක් කියනවා. ඒ වගේම රිස්ක් ෆ්‍රී ඩිමින් එක හර්ට්ස් 3840ක් කියලා කියනවා. ඒ වගේම මෙයාලගේ AI circadian night ෆීචර් එකක් තියෙනවා කියනවා. ඒ වගේම AI defocus display කියන ෆීචර් එකක් තියෙනවා කියලා කියනවා. ඉතින් masterpiece කියලා තියෙනවා. ඊට පස්සේ capturing stunning shots instantly කියලා කියනවා. ඉතින් සුපිරි කැමරා quality එකක් තියෙනවා කියලා අපිට මේ image දෙක දැක්කම හොඳටම පැහැදිලි. ඉතින් පහළට ගියත් මේ බලන්න image part quality එකක් තියෙනවා. 4K HD moving photo collage හදන්නත් පුළුවන් කියලා කියනවා. ඒ වගේ මේකේ තියෙන තවත් සුපිරි feature එකක් තමයි මෙන්න මේ capture the underwater world in vivid කියන එක. ඉතින් vivid photo ගන්න පුළුවන් වතුරේ අට ඉඳන් උනත් කිසිම ෆෝන් එකට කිසිම damage එකක් නැතුව. ඉතින් ඒක සුපිරි feature එකක්. ඊට පස්සේ all in one AI photo editing පහසුකම් මෙයා දීලා තියෙනවා. ඉතින් ඒකේ AI erase එකක් තියෙනවා. ඉතින් ඔයාලට මේ එහා පැත්තේ play වෙන වීඩියෝ එකෙන් පේනවා ඇති සුපිරියටම මේකේ image remove කරගන්න පුළුවන්. ඉතින් අය හොයන්නවත් බෑ. ඊට පස්සේ just performance මේ ෆෝන් එකේ performance ගැන ගත්තොත් Snapdragon 6 4th gen එකේ GPU එකක් තමයි තියෙන්නේ. ඉතින් එහා පැත්ත වලට පේන්නේ නැති මේ 4 nanometer advanced processor එකක් තියෙනවා. boosting CPU power එක 129යි. boosting CPU performance එක 111කින් වගේම ඉහළ නම් වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි මේකේ cooling system එක ගැන ගත්තොත් මේකේ සුපිරි cooling system එකක් තමයි තියෙන්නේ. අර වෙනා මෙතන advanced VC cooling combined 5th gen hexagonal graphite with ultra light stainless steel to deliver faster කියලා තියෙනවා. ඉතින් මේක වෙන්නේ නැති මේ අයිනෙන් දාලා තියෙනවා increasing graphite thermal conductivity එක 90කින් හිස් කරලා තියෙනවා. ඒ වගේම ultra light stainless steel vapor chamber කියන එක 3490යි වර්ග මිලිමීටර් වෙනකන් මෙයාලා දීලා තියෙනවා. ඒ වගේම total cooling surface area එක 29500යි මිලිමීටර්. ඒ කියන්නේ ගොඩක් පරාසයක මෙයාලා මේ cooling area එක විහිදලා දීලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට live Geminiත් එක්ක කතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒකත් ගොඩක් වටින ෆීචර් එකක් වෙනවා. ඊට පස්සේ මේ AI writing tool එකක් තියෙනවා. Magic Portal power dual speaker. මේකේ dual speaker පහසුකමක් තියෙන. ඒ වගේම විශේෂ ෆීචර් එකක් තමයි instant NFC access කියන එක. ඉතින් මේකේ NFC access ෆීචර් එකක් දීලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් මේකේ overview එක වෙන්නේ. එහෙනම් අපි යමු මේකේ specifications මොනවද කියලා බලන්න. හරි දැන් මේකේ specifications ගැන ගත්තොත් ඔයාලට පේන්නේ මෙතන colors ටික තියෙනවා. reddish brown, midnight black, sunrise gold, forest green කියන colors හතරෙන් තමයි මේ phone එක එන්නේ. ඉතින් මේකේ height එක ගැන ගත්තොත් මිලිමීටර් 161.9ක් තමයි වෙන්නේ. මේකේ width එක ගැන ගත්තොත් 76.1 මිලිමීටර් width එකක්. ඒ වගේම depth එක ගැන ගත්තොත් මිලිමීටර් 7.76ක depth එකක් එක්ක approximately මෙයාලා කියනවා weight එක ග්‍රෑම් 193ක් වගේ තමයි වෙන්නේ කියලා බැටරි එකත් එක්කම. ඉතින් ඊළඟට මේක display ගැන ගත්තොත් display size එක 6.79 inch display එකක් තමයි තියෙන්නේ. ඉතින් colors 100ක් තියෙනවා. ඒ වගේම 1.07 billion colors තියෙනවා. ඊළඟ display type එක ගැන ගත්තොත් AMOLED display එකක් තමයි තියෙන්නේ. ඒ වගේම eye comfort technology එකක් තියෙනවා. ඊට මේක resolution එක ගැන ගත්තොත් 2640 x 1200ක resolution එකක් තියෙනවා.
ඉතින් මේක බ්‍රයිට්නස් එක වෙනවා nits 800ක්. ඒ වගේම මේක ස්ක්‍රීන් ග්ලාස් මැටීරියල් එක ගැන ගත්තොත් ඇලුමිනියම් සිලිකේට් ග්ලාස් එකක් තමයි තියෙන්නේ. ඊළඟට මේකේ ප්‍රොසෙසර් එකට ආව CPU මොඩල් එක වෙන්නේ Snapdragon 6 Gen 4 කියන එක. ඉතින් මේකේ CPU එක ගැන ගත්තොත් octa core CPU එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේකේ GPU එකට ආවොත් Adreno A810 කියන GPU තමයි තියෙන්නේ. ඉතින් මේක සිස්ටම් එක ගැන ගත්තොත් Magic OS 9.0 කියන OS එක තමයි තියෙන්නේ. ඉතින් Android 15 user interface එක ගැන ගත්තොත් Magic OS 9.0 Android 15 කියන user interface එක තමයි තියෙන්නේ. ඉතින් මේ ෆෝන් එක අපිට memories 3කින් ගන්න පුළුවන්. එකක් 8GB RAM එකක් එක 256GB ROM එකක් කියන version එකක් තියෙනවා. තව version එකක් තියෙනවා 12GB RAM එක 256GB ROM එකක් කියන. තවත් version එකක් තියෙනවා 12GB RAM එක 512GB ROM එකක් එක එන. ඉතින් අපි මේකේ rear camera එක ගැන ගත්තොත් rear main camera එක megapixel 108ක් වෙනවා. ඒත් එක්කම megapixel 5ක wide camera එකකුත් මෙයාලා දීලා තියෙනවා. ඉතින් video shooting ගත්තොත් 4K pixel වෙනකම් වීඩියෝ කිරීමේ පහසුකමත් මේ ෆෝන් එකේ තියෙනවා. ඒ zoom mode එක 10x දක්වා zoom කිරීමේ හැකියාව තියෙනවා. image resolution එක ගන්න ගත්තොත් 12000x9000 pixel වෙනකම් image resolution එකක් තියෙනවා. ඒ වගේම මේකේ video resolution එක ගන්න ගත්තොත් 3040x2160 pixel වෙනකම් video resolution එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ rear single flashlight එකක් තියෙනවා. ඉතින් අපි මේකේ capturing modes ගත්තොත් capturing modes ගොඩාක් මෙයාලා අපිට දීලා තියෙනවා. ඉතින් එකින් එක ගත්තොත් highlights capture තියෙනවා, moving photo තියෙනවා, AI photography, aperture, night, portrait එක including beauty mode එක තමයි දෙන්නේ. pro, panorama, filter, timelapse photography, high res, capture smile, slow motion, wide angle, multi video, watermark, scan, document, timer කියන capturing mode ටික මෙයා දීලා තියෙනවා. ඉතින් සුපිරි capturing mode එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ stability mode එක ගැන ගත්තොත් OIS කියන stability mode එක තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේකේ front camera එකට આવොත් megapixel 16ක front camera එකක් තියෙනවා. image resolution එක 3456x4608 pixel වෙනකන් තියෙනවා. ඒ වගේම මේකේ video resolution එක ගැන ගත්තොත් 2520 pixel x 1080 pixel වෙනකම් වීඩියෝ කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් වීඩියෝ ෂූටින් ගැන ගත්තොත් පික්සල් 1080ක් වෙනකම් වීඩියෝ රෙකෝඩ් කරගන්න පුළුවන්. ඉතින් අපි මේකේ ෆ්‍රන්ට් කැමරා එකේ කැප්චරින් මොඩ්ස් ගත්තොත් පෝර්ට්‍රේට් තියෙනවා, බියුටි මොඩුත් එක්ක. ඒ වගේ මූවිං ෆොටෝ, ෆිල්ටර්, කැප්චර් ස්මයිල්, මිරර් රිෆ්ලෙක්ෂන්, ටයිමර්, ගෙස්චර් කියන කැප්චරින් මොඩ් එකත් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ ෆේස් රෙකග්නයිසන් උත් සපෝට් කරනවා කියලා මෙයාලා කියලා තියෙනවා. ඉතින් අපි මේකේ බැටරි ලයිෆ් එක ගැන ගත්තොත් මිලි ඇම්පියර් හවර් 8300ක සුපිරි බැටරියක් තමයි තියෙන්නේ. ඒ වගේම බැටරි ටයිප් එක වෙනවා ලිතියම් පොලිමර් බැටරියක් තමයි තියෙන්නේ. ඒ වගේම 66 watt wire charging පහසුකමක් මෙයා දීලා තියෙනවා. ඉතින් ඊළඟට මේකේ water and dust resistor එක ගැන ගත්තොත් IP66 and IP68 and IP69 and IP69K කියන water and dust resistance පහසුකම තියෙනවා. ඉතින් මේකේ circular network ගත්තොත් ඔයාලට 5G වෙනකම් පාවිච්චි කරගන්න පුළුවන්. ඒ SIM card slot ගත්තොත් SIM card දෙකක් insert කරගන්න පුළුවන් nano SIM. ඉතින් මේ connectivity and location ගත්තොත් WLAN, Bluetooth, ඊට පස්සේ others තියෙනවා. ඒ කියන්නේ USB type C එන්නේ, type C digital, OTG, video call, PC data sync වගේ ඒවා තියෙනවා. ඊට පස්සේ මේකේ sensors ගැන ගත්තොත් gravity sensor, fingerprint sensor, gyroscope, compass, acceleration sensor, ambient light sensor, proximity sensor කියන sensor ටිකක් තියෙනවා. ඒ වගේම මේකේ NFC support කරනවා කියලා මෙයාලා කියනවා. ඉතින් මේකේ media and audio ගත්තොත් 3GP MP4 video support කරනවා. audio ගත්තොත් MP3, MID, AMR, AWB, 3GB, MP4, M4A, AAC, Wave, OGG, FLAC, MKV කියන audio format උත් මේකේ support කරනවා. ඉතින් sound effect එක ගැන ගත්තොත් Honor Sound 7.3 කියන sound effect එක තමයි තියෙන්නේ. ඉතින් මේකේ stereo sound system එකක් දීලා තියෙන හින්දා සුපිරි sound එකක් ගන්නත් පුළුවන්. ඉතින් අපි බලමු මේකේ box එකේ මොනවද එන්නේ කියලා. ඉතින් phone එකේ එනවා ඊට පස්සේ quick start guide එකක් තියෙනවා කියලා කියනවා. Honor super charge එකක් තියෙනවා කියලා කියනවා. type C cable එකක්, ejection pin එකක්, warranty card එකක්, TP protection film එකක්, TPU protection case එකක් මෙයාලා මේ box එකේ අපිට දෙනවා කියලා කියනවා.
ඉතින් ඔන්න ඔය විදිහට අද අපි මේ කතා කරේ Honor X9D කියන මෙන්න මේ අලුත්ම අලුත් සුපිරි ස්මාර්ට් ෆෝන් එක ගැන. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මතක් කරන්න ඕනේ යන්න කලින් ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අද නම් ඉස්සරවම අපේ වීඩියෝ බලන්නේ පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවනම් පහළ තියෙන like button එක press කරලා like එකක් දාන්න. තව යාළුවන්ටත් බාන්න share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ආයෙත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.